හැමදාම වගේ මගේ යාළුවෝ හැමෝම ගොඩක් හොඳින් සතුටින් ඇති කියලා මං හිතනවා. ඔන්න ඉතින් අද vlog එකේ අලුත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපේ සූකිරි නංගි පොඩ්ඩ. ඉතින් අපි මේ යන්නේ එයා ඉන්න දිහාවට එයාව බලලා එන්න යන්න. එයා ඉන්නේ ටිකක් දුර. ටිකක් කිව්වට ඉතින් ටිකක් මන් නෙවෙයි. හයිවේ එකේ පැය 6ක 7ක වගේ දුරක. ඉතින් ලොකු ගමනක් යන්න තමයි අපි දෙන්න මේ පිටත් උනේ. මේ තමයි මම ජපානයේ ගිහින් තියෙන හයිවේ වලින් රැට ලස්සනටම මම දැකපු හයිවේ එක. ඇත්තම කියනවා නම් මම මීට අවුරුදු 4කට විතර කලින් මුලින්ම මේ view එක දැකපු දවසේ මට අදහගන්න බැරි වුණා. මොකද මම ඊට කලින් මේ වගේ view එකක් කවදාවත් හැබැයින් දැකලා තිබුණේ නැති නිසා. ඉතින් එදා ඉඳන් මම මේ පාරේ යන්න මේ වටපිටාව බලන්න ගොඩාක් ආසයි. සමහර දවස්වලට මේ view එක බලන්නම අපි දෙන්න මේ පාරේ ගියපු දවසුත් තියෙනවා. ඉතින් මට හිතුණා මේ ලස්සන ඔයාලටත් පුළුවන් විදියට පෙන්වන්න ඕනේ කියලා. ඇවිල්ලා පොඩ්ඩියට නිදිමතකුත් ආපු හින්දා අපි පාකින් ඒරියා එකකින් ටිකක් නතර වුණා. මට අයිස් නෑ මට කෝපි මම Cafe olha. මේක කෆේ නැති. Muito bom. බලන්නකො ඉතින් මෙතනින් අපිට හම්බුනේ මොකද්ද කියලා. ඉස්සර අපි රස කර කර කාපු පැණි දාපු කජු කෑලි මෙතනදී හම්බුණා. මේකට පොඩි දාලා තිබුණේ නැහැ පොඩ්ඩක්වත්. කජුයි පැණි විතරමයි තිබුණේ. ඉතින් එතනින් අපි කොෆී දෙකකුත් අරගෙන අපහු යන්න පිටත් වෙන්න තමයි හදන්නේ. මටත් තවනවා. red. curve ahead. කොහොමරි ඉතින් ඉරේලිය වැටෙන්න ඔන්න මෙන්න තියලා අපිට නංගින්න සිටි එකට එන්න පුළුවන් වුණා. රැටත් කාලේ හිටපු නැති නිසා අපි දෙන්න අපේ ෆේවරිට් සුකියකට ආවා. ඔක්කොටම කලින් කාලා ඉන්න. අපි මෙතනින් කොතනින්ද ඉන්නේ? කොතනින්ද ඉන්නේ? බෑ ඔයා කැමති තැනක. Vai lá no Estela. හා Isi pasal. Nunda. Futsu kamu nih. බේබේ මම්මිනි Mereka pergi ke arah ni lah. Mahal kan lah. ඔය කන්න ඕනේ Ayo. Panahan ni lah. ගාන නෙමෙයි ඉතින්. Sampai wedi ni. අනේ ඔයාට තව නිදිමත හැදෙන්නේ නේද වගේ. Makanya mana koman ni mana dia tunda kan.
මහ පාන්දර හින්දා මේ වෙලාවේ නම් මුළු කඩේටම හිටියේ අපි දෙන්න විතරයි. ඒ හින්දා ඉතින් කිසි කලබලයක් නැතුව හිමීට කාලා ටික වෙලාවක් ඉඳලම තමයි අපි දෙන්න ආයෙත් යන්න පිටත් උනේ. මේ තියෙන්නේ මල්. මේක ලස්සන. දෙක තුනක් කරන් එකකට ගහමු. අන්න වරකට. මේ අපේ නංගිලගේ ගේ ළඟම තිබුණු සුපර් මාකට් එක. ඉතින් උදේ පාන්දරනේ මේ වෙලාව. ඒ හින්දා ඕපන් කරලා තිබුණේ මේ හරියටම මෙතන විතරයි. ඉතින් අපි එතනින් අපේ නැගණියට ලස්සන මල් ටිකකුත් අරගෙනම තමයි යන්නේ. සිතම් වීනා මනසේ ඔබගේ ආදරේ නෙතු හමුදා දැනුණා මගේමයි වගේ හදවත කිති කැවෙනා හසරැල් නොවේ හරි පුරුදුයි දැනුණා. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ නංගි. මෙයාව නම් ඉතින් කලින් වීඩියෝ එකකත් සමහර විට ඔයාලා දකින්න ඇති. සීනයේ පැතු ආදරේ ඒ තමයි මේ ආදරේ. හවස් වෙනකල්ම නංගිගේ යාළුවොත් එක්කත් ඉඳලා අපි තුන්දෙනා මේ shopping mall එකට ආවේ ටිකක් ඇවිදින්න. ඇත්තටම අයියා ඉස්සර මාව මේ වගේ තැන්වලට එක්කගෙන යද්දි මට නංගිව ගොඩාක් මතක් වුණා. දවසක මේ දේවල් එයාටත් පෙන්නන්න තිබුණා නම් කියලා හීනමවපු දවස් තමයි මේ අද ලස්සනට අපි ඇබ්බැහින් විඳින්නේ. මම මේ වීඩියෝ එක එඩිට් කරද්දි තමයි ඒ දේවල් ඇත්තටම හොඳටම දැනුනේ. චොක්ලට් එක කාලා බලන්න කොහොමද කියලා. අපි හවස 6 වගේ වෙනකොට අපේ හොටෙල් එකට ආවා. ඊට පස්සේ ඉතින් මහන්සිය නිවෙන්නත් එක්ක හොඳ වොෂ් එකකුත් දාගෙන තොරි කිසුපියයකට ගියා රාට කෑම කන්න. එකයි දෙකයි තුනයි. අවර එහෙම එළිය ඇතුලේ නේද?
අපි උදේ නැගිටිද්දි හොඳටම වහිනවා. වැස්සෙම ඉතින් අපි තුන්දෙනා නගෝයාව පොඩ්ඩක් ඇවිදලා යන්න. අර කරගමු. අර ගත්ත ෆෝන් එකට. තමන්ගෙම කෙනෙක් ළඟ ඉන්නවා කියන්නේ ජීවිතේට ඒක ලොකු ශක්තියක්. අපි එදා ඉඳන් හීන මැව්වෙත් මේ වගේ දවසක් ඉක්මනටම අපේ ජීවිතේට ලං කරගන්නයි. ඉතින් අපි දැකපු හීන මේ විදියට ටිකෙන් ටික හැබෑ වෙද්දි දැනෙන සතුට නම් වචන වලින් කියාගන්න බැරි තරම්. දුකින් උනත් අද රෑ වෙද්දි අපි ආපහු යන්න පිටත් වෙන්න ඕනේ. රෑට ලංකාවේ රෙස්ටුරන්ට් එකකින් වඩ පැලෙන්න කාලා නංගිවත් ගෙදරට ඇරලවලා අපි දෙන්න වැස්සෙම ආපහු යන්න පිටත් වුණා. ඉතින් ආයෙත් මේ වගේ සතුටු දවස් ඔයාලත් එක්ක බෙදාගන්න එනකල් හැමදාම වගේ පරිස්සමින් ඉන්න.